පියුමි හංසමාලේ එයාගේ හස්බන් ප්‍රගීත්ගෙන් වෙන්වුණු හේතුව ගැන තමයි මේ කියන්න හදන්නේ. මේ විදිහට සෝෂල් මීඩියා වලට පියුමි හංසමාලිම තමයි සටහනක් දාලා මෙන්න මේ විදිහට කියලා තිබුණේ. Oh my god, දන්නවද? ඉන්නකම් මාව හූරන් කෑවා. පවුල් පිටින් දැම්මම අයින් කරා. මට චීට් කරලා මගෙන් අයින් වෙලත් මගේ අත්සන හොරාට ගහලා වාහනයක් ගත්තා. අද මේ පෝස්ට් එක දාලා මේ ස්කෑන් එක ඇතුළේ තියෙන්නේ මගේ මුකුත් නෙවෙයි. මූ ලෝන්ච් කරන්න ඉන්න ලාභ කොටුවේ ප්‍රොඩක්ට්ස්. කොච්චර පහත්ද බලන්නකෝ. මේ මිනිහ එතනත් හම්බ කරගන්න යන්නේ මාව විකුණන් කාලා. මම දුන්න ඉන්ස්ටාග්‍රෑම් එකෙන්මයි මාව හොදන්නේ. මම අරන් දුන්න ෆෝන් එකෙන්මයි මට පෝස්ට් හදන්නේ. හිඟන්න මම අරන් දුන්න ඇඳුම් ඇඳන් ගෑනු එක්ක යන්නේ. ලැජ්ජ නැති මිනිහෙක් දැක්කමයි මේ. කෙලේ ගුණයක් නැහැ. තමුන්ගේ ළමයා ගියේ පාරයින ස්කූල් එකකට. ඒ ළමයවත් ලොකු ඉන්ටර්නැෂනල් ස්කූල් එකකට පවා දැම්මේ මම. මම තමුන්ගේ සීනි හැදිලා කකුල කපලා කකුල කුණු වෙලා ගඳ ගහන තාත්තව ප්‍රයිවට් හොස්පිටල් වල දාලා ලක්ෂ ගණන් බිල් ගෙව්වා. එහෙම කළේ මේ පියුමි හංසමාලි කියලා මතක තියාගන්න. ගෙවල් වල වැඩ කරන තමුන්ගේ අම්මට පවා ජොබ් වලට යන්න දෙන්නේ නැතුව හැම මාසෙටම ලක්ෂ ගානේ දැම්මේ මම. එහෙම කරපු මේ මටනේ පෝස්ට් දාන්නේ. එහෙම සල්ලි දීපු මට ඔහොම කරලා මදි. හැබැයි වැඩි ඈතක නෑ ඔයාගේ දැඟලිලි. මම නැති වුණත් හරි කරේ චේන් එක උගස් තියලා කන්න උනා. හොඳ වැඩේ. මතක තියාගන්න කෙලේ ගුණයක් තියාගන්න. ඔන්න ඔය විදිහට තමයි පියුමි හංසමාලි එයාගේ ඉන්ස්ටාග්‍රෑම් ගිණුමේ සටහනක් තබමින් එයාගෙන් වෙන් වෙලා ගිය සැමියා ප්‍රගීත් ගැන සටහනක් තියලා තිබ්බේ.